පරිප්පු මේකෙත් පරිප්පු මෙත්මා රුපසිංහ ඔබ රුපසිංහ නම හඳුරුවා මෙත්මා හඳුරුවා මුලින්ම අපි මේ ඉන්නේ කට්ටිය හොදලා ගත්තා පරිප්පු හැලිය පරිප්පු මොකද්ද පරිප්පු හැලියද බං පරිප්පු මේ බාකට් එකනේ පරිප්පු බාකට් එකෙන් මෙහෙම දාගත්තා අපි 20ක් විතර කන්න ඉන්නවා පරිප්පු ටික දාගත්තා ඈ පරිප්පු දාගත්තා ඉන්පස්ව මේ වාරයට අපි පරිප්පු කුක්කිත් මෙත්මල් වැඩසටහන මොකද්ද අපි කුක්කිත් මෙත්මල් වැඩසටහන මොකද්ද වැඩසටහන රහද මචං රහද කුක්කිත් මෙත්මල් රහද ඔව් අපි වෙන්නේ මේ ඔබ රූපවේදියා ගැන සඳහන් කරනවා නම් වසර 10ක් ලංකාවේ කොරියාවේ යෝරින්ටෙක් ආයතනයේ ප්‍රධාන රූපවේදියා වශයෙන් කටයුතු කර කරමුංචු මේ තමයි මෙහෙම තමයි කරමුංචු අපි මේ ආකාරයට ලබා ගන්නේ පරිප්පු ටික මේ ආකාරයට සූදානම් කරගත්තා පරිප්පු පෙන්ගෙන දැම්මා පියනනේ නිම්බේ පියන නේ බා පියන මේ ආකාරයට හොදාගෙන පරිප්පු ටික මේ ආකාරයට තියෙනවා කල් පිය ඒකට හොදාගෙන ඊළඟට අපි සුදු ලුණු නෑ මතු ගුප් එකට දාන්නේ මට බලන්න දාගන්න ඔබ බලන්න පරිප්පුවට අත්‍යවශ්‍ය දෙයක් තමයි මොකද මේ ලුණු ඇවිල්ලා මේ ලුණු මේ ඉතියෝපියාවෙන් තමයි ගෙන්නුවේ ඉතියෝපියෙන් ගෙන්නන ලුණු මේ ආකාරයකට සුද්ධ කරගෙන සෝදාගෙන පරිප්පුවට එකතු කරන්න ඕන අර අසීරු කාර්යයක් වෙලාව ගත වෙන කාර්යයක් සුපර් කවුද මං කෝල් එකද හස්බන්ඩ් ගන්න කෝල් එක මේක අපිට අදාළ නැහැ මේ දැන් අපි මේ වැඩි හැන්දේ ඉන්නේ රස වැඩසටහන සමග පරිප්පුවක් සමග උයනවා දැන් තව ලුණු ගෙඩියක් අපි ගන්නවා තව ලුණු ගෙඩියක් අරගෙන මේ ලුණු ගෙඩි 3ක් ගන්නවා මේකේ අපි සඳහන් කරනවා නම් මේ දැන් මේකේ ඉන්න මේක භුක්ති විඳින ප්‍රජාව ගොඩක් විශාල ප්‍රමාණයක් මේකේ ඉන්නවා එනවා ලුණු මේ ආකාර සෝදානම් කරගෙන ලුණු කපා ගන්න ඕන බර මම මේ සුදු ලුණු ඕනේ හරි කොහොමද තියෙනවද දැන් මේකේ සියලුම මේ සෝදානම් කරගෙන තියෙන්නේ ඊළඟට අපිට තියෙන්නේ අපි මේ ටික සීනියට කපා ගන්න සුදු ලුණු සහ රතු ලුණු ඒ වගේම අමු මිරිස් මොන තව දාන්න එපා සුදු ලුණුයි අමු මිරිසුයි රතු ලුණුයි උඹලකඩ පරිප්පුවල උඹලකඩ දානවා මේක විශේෂ උඹලකඩ සූපවේදියා ගැන සඳහන් කරන නම් වසර 10ක් කපන්නේ මේ විතර වේගයෙන් තමයි මේ සියල්ල සූදානම් කරන්නේ සූපවේදියා ගැන සඳහන් කරනවා නම් වසර 10ක් ලංකාවේ කොහෙද වැඩ කරේ බං හිංගස්ට් කොළඹ ආයතනයේ වසර 10ක් ප්‍රධාන සූපවේදියා වශයෙන් කටයුතු කර දැන් වසර 3ක් දකුණු කොරියාවේ 3ක් නෙවෙයි බං 10ක් වසර 10ක් ලංකාවේ වසර 10ක් ඒ වගේම කොරියාවේ වසර 10ක් යෝරින්ටෙක් ආයතනයේ ප්‍රධාන සූපවේදියා වශයෙන් කටයුතු කර මේ ඇවිල්ලා උයන්න මේ පටන්ගෙන විතරයි. ඉල්ල මේ ඉන්න මහත් එක්කල ප්‍රධාන රස පරීක්ෂකතුමා මැනියා. පටන්ගෙන එන වීඩියෝ වල ගෲප් කරලා. රස පරීක්ෂකතුමා මැනියා. උඹට තමයි මේකේ අන්තිම මේ මචං මේ කාලා රස බලන්න තියෙන්නේ. මම රස බලන්න. මේ උපවේදියා. ලුණු කපල ඉවරයි. දලුණු කැපුවා අපි ඊළඟට පරිප්පුවට එක් කරගන්න තියෙන්නේ අම්මු මිරිස්. මොකක්ද එක් කරන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන්. ඒ අම්මු මිරිස් සිංහල දන්නේ නැහැ නේ බං අපි දැන් ඉංග්‍රීසි දන්නේ නැහැ සිංහල විතරනේ දන්නේ. අම්මු මිරිස්.
අම්මිරිස් මේ ආකාරයට සූදානම් කරගෙන සීන්න කපා ගන්න ඕනේ මචං. සීන්න කපාගෙන ඔක්කොම ටික අරකට දාලා කවුරුන් අරකට දාලා කලවම් කරලා ගන්න තියෙන්නේ. මහලුක දෙයක් නෙවෙයි අපි මේ පරිප්පුවක් හදන එක. ඔව්. මේක මෙයාකට සීන්න කපාගෙන ඉතින් බට නෙවෙයි අද ගියන් මේ කොහේ යන එක නෙමෙයි මට වාත්තල් දීලා දැක්කේ පුත්ති ටිකට් එක බොන්නයි මම. එහෙම කියන්න එපා දැන් මේ අපි ඒක තුනලා තුන දෙකට අරු වෙන්නේ නැද්ද බං? කවුද? කවුද? අරු උනාද කියන්නේ? කවුද මලේ? ඔව්. එහෙනම් බලාවුට. එයාකට පරිප්පු එකට සෝදානම්කත් සෝදාගත් පරිප්පු එකට උඩ උණ හැදලා උදේ මගෙන් ආනවා ඊට ගියාම මං කෝ එපා ඉතින් නෑ නේ වෙන මොනවාද කියනවා. දැන් ඇතිනවා හේතුවා ඔක දැන් ඉවර නැති වෙන පරිප්පු රහ නැති වෙනවා එහෙම නෑ පරිප්පු ගොඩක් හොතන ගමන් අහ වැඩි. පරිප්පු සෝදාගෙන තමන්ගේ උඩාන උඩ. එයාකට අමුවිරි තාමනේ ඔය කියන්නේ මේ අර හට්ටියට මේ පරිප්පු ටික වැඩි දාගු. පොවේදී නැහැ අර පුවටි බහන හට්ටිය. ඇතිනේ. වැඩි වෙන්නේ නෑනේ. ඈ? ඒක උඩින් යයි ඔය. මෙඩික? දැන් ගොඩක් දෙන්නේ නැහැ පොඩ්ඩයි තිබ්බ ඔය ගිරි පැකට් එක ළඟට දැම්මේ? කිරි පැකට් එකක් ගත්ත බං එළියට නෝලු වදින ඉතින් පැකට් එකක් ගත්ත මේක ඉස්ස එකට දාන්න ඔය ඇති හේතුව වා පරිප්පු ගොඩක් වෙලා හිටවන රහ වැඩි වෙනවා. මොකද දන්නේ? ඈ? බෑ ගොන්න බෑ. ගොන්න බෑ. ඈ? ඒක නයිට් එක. මෙයා කරලා සෝදාගත් පරිප්පු ටික දැන් ඇති ඉවරයි මේ වතුර අයින් කරා හම්බ කීපන් ඉතින්. දැන් ඉවරයි දැන් ඔය අන්තිම ටික නෙමෙයි කීපන්. ඉවරයි දැන් වතුර පෙරාගත්ත පරිප්පු වලට ඒ රත් මොනවාද කතුරු. රතු ලුණුයි අමු මිරිස් එක් කරගෙන ඔක්කොම දාන්න කොහොමද දාන්නේ? එහෙම දැම්ම. එපා දාන්න එපා. මං ඔක කරනවා වතුරට දානවා. හංගා ඊට පස්සේ රම්ප කෑල්ලක් එකතු කරගෙන ඊළඟට අපි එකතු කරගන්නවා මේකට බැදපු තුන හදාන්නේ මේ මොනවද උළුවල් නෙවෙයි මේ මොනවද අබ ලංකාවේ දේශීය ආනයන අබ එකතු කරගෙන දැන් මේක බලලා හදනුම් පිස්සු වැටෙනවා මන් දන්නවා උඹලා හදන්න එපා මේක බලලා නේ ඒ ආකාරයට අපි එකතු කරගන්නවා උළුවල් ස්වල්පයක් උළුවල් වැඩිපුර එකතු කරන්න එපා මේකේ රසය වෙනස් වෙනවා ඒ රසය රැකගෙන උළුවල් ඒ වගේම 3-5 අපි එකතු කරගන්නවා 5 මේක ලංකාවෙන් ආනයනය කරන ලද ඉතා රසවත් 5 මේ වගේ මේට හැඳි එකක් දෙකක් එකක් දාන්න නෑ බං. 3ක් මේ සැන්දක් කියන්නේ ජූස්. මේ දැන් නෙවෙයි හැඳි 5ක් විතර දැම්මා ඒක ඔබ පරිප්පු ප්‍රමාණයම එකතු කර ගන්න ඕන කහ අත් කහ ඉතින් නිවසේ ගෙවත්තෙන් තෝරා ගන්න ලද අත් කහ ඉතින් මේක අපි ආනයනය කරන ලද්දේ ඇමරිකාවේ අත් කහ එකතු කරගෙන මිරිස් කුඩු වටිනා අමුද්‍රව්‍යයක් මිරිස් කුඩු සල්පයක් නෙවෙයි ඉතා දැම්ම නොත්තර දැම්ම මිරිස් කුඩු දාලා උඹල කඩ මේක ඇවිල්ලා මේ කෝට්ටු උඹල කඩ දැම්මේ නෑනේ බච නෑ පැකට් එක කොහෙද හදා තිබ්බනේ තු උඹලකට උඩ. උඹල තිබ්බේ උඹල කඩ තිබ්බේ තිබ්බා. සම්පේ ගිලන් වරෙන් අද වීඩියෝ එක ගිහලා. සම්පේ කොහොනේ? නෑ උඹල කඩ සම්පේ ගිලන් වරෙන්. ඈ රම්පේ. රම්බෙද ඒ උඹල කඩ සම්පතයි උඹල කඩක ඇතුළ රම්පේ අපේ ගන්න අතන බං. ඔය අතන තිබ්බා. අතන වැලක් ගන්න බලන්න. අර පුංචි ගන්නන් තියෙනවා. රම්පේ හරි රම්ප හම්බුණා ඔය විමට දාන රම්ප එක අපිට හම්බුණා මේ ආකාරයේ රම්ප දේශීය රම්පේ විශාල මුදලක් කැල්ල තමයි මේක මේ ආනයනය කරන්න ලද රම්පේ
solda. Nanti bang. Iya dia. Ini akan sudanan kan sielu amu dawa. Pol දෙල්ලක් ගම වතුරෙන් ගම. උණු වතුර ගම. Unu aturak දානවා bang. Unu atuර සල්පයක් තමයි තියෙන්නේ. ඒක මදි මචං. ඒ කියන්නේ මේක වතුරද ගහන්නේ බොන වතුරද? මම නතර ගන්න. මේ වතුර අපි මේක සාමාන්‍යයෙන් අපි පරිහරණය කරන්නේ පරිප්පුවට තමයි පරිහරණය. උණු වතුර මේක අත්ුණාම අවුලක් නැහැ. උනාට ඒ හරි නෑනේ මචං. මේ කැනඩාවෙන් එන වතුර මේවා. කැනඩාවෙන් එන්නේ. නෝක තමයි අවුල. නම් පාස්නේ. කැනඩාවෙන් එන්නේ මේවා. කැනඩාවෙන් එන වතුර මෙයා කර රත් කරගෙන මේ කිරි. කිරි පොල් කිරි. පොල් කිරි සාමාන්‍ය ගන්න. සාමාන්‍ය ගන්න. Itu මෙතරල පරිප්පුවක් හදන්න බා. සුපිරිටම හදන්න. සුපිරිම අයිටම්ස් දාලා මොන පොල් කිරි මේ ඇවිල්ලා මැගේ පිටිකල පොල් කිරි ශ්‍රී ලංකාවෙන් මොකද ගෙන්නුවේ ආනන්ද වටිනා පොල් කිරි 1 2 මේස හැඳි අපි 3යි 4යි 5ක් එකතු කරන පහ 6ක් පරිප්පු ලොකු. පරිප්පුව ඒ කියන්නේ අපි මේක සාද සූදානම් කරන්නේ 28 දෙනෙක් ඉන්නවා. 28 දෙනෙක්ට ඒ නිසා අපි යොදා ගන්න අමුදාවි වල තෙමානේ වැඩි වෙනවා. උඹලකට දුන්නේ නැහැ ඒක මතක උඹලකට දුන්නා උඹලකට උඹල මතක තියන්න උඹලකට දුන්නේ නැහැ මගේ. දුන්නේ නැහැ. සුගා අරගෙන උඹලකට බැට් එක කරන් දියමු. උඹලකට බැට්. උඹලකට ලංකාවට කොරියාවට උඹලකට සපයන්නවා සුදා සම්ම ව්‍යාපාරේ එතනද උඹලකට උඹලකට මේ රටට ගෙන්නන්න ගහ බෙදා හරිනෝ සුදා සම්ම ව්‍යාපාරේ සුදා සම්ම ව්‍යාපාරේ උඹලකට පිළි උඹලකට මේ දැන් උඹලකට මේ ඔකට කියන ප්‍රතිපෝෂණය කරනවා කියලා බා. කරේ. උඹලකට මේ නැති වෙන්න හොඳ නැහැ. උඹලකට සල්පයක් පරිප්පුවට දාන්නේ නැහැ. එන මොකද මේකට බොතලේ දාන්න. ඒ බලුවට අපෝ මේ පරිප්පුවට දාන්න මම කිව්වනේ පරිප්පුවට එකතු කරනවා කියලා බා. මොනවද දෙකින් දාන්න. මේ ආකාරයට මේක උඩ අපි දෙපියන් දෙක වහ ගන්න. මේක ගන්න හොදලා. මේ ආකාරයට නෙම්බිය පියන මේ වල භාජනේ ඔබ මේ පැත්තට හරි. මේ පැත්තට හරි. මොකක්ද කියන්නේ? භාජනයේ සෝදානම් කරගෙන අපි සෝදානම් කරගත් සියලු අමුද්‍රව්‍ය දැන් මේ වගේ ලිප ගිනි මොළ වගේ මේ නැකතක් තියෙනවා. අපි නැකතට තමයි මේ සියල්ල සෝදානම් කරගන්නේ. ගින්දර ලිප ගිනි මොළ වගේ අපේ ලිප මේකට සෝදානම් කරගෙන අපි ඔක මේ රත් වෙනකොට මොකද? ඔක අවිද දැන් වහන්නේ දැන් මොකද්ද වහන්නේ කියන්නේ? දුන්නා දිනවා. මේකද? මේක. ඒක අපි මෙයාකට අරගෙන මේක ඇවිල්ලා මේ විශේෂ මේක අපිට දාන්නේ මේ සුපවේදී කටයුත්ත සඳහා තෙල් දාන්නේ බං පරිප්පුවට. හරි හරි. මේ උගණ්ඩා මොකද මේකට ගහන්නේ ඔබ නෑන්කො. උගණ්ඩා ස්වරූපයට හදන පරිප්පු හරියා. උගණ්ඩා වෙන්නේ යකෝ. එහෙනම් ඔය කාලා ඔබ ඉන්නේ නේද බා. අපි බලමුකෝ. මේ නටන්නේ නික්මට. නටන්න කියන්නේ අපි නටන තියෙන එකක් තියෙන වතුර නටන්නේ. දැන් අපි මේ කාරණේට අරකසු සෝදාගෙන ඔබ නටන්නේ කියහන්කෝ. දැන් මට තමයි නටන්න වෙන්නේ. මොකද කියන්නේ නටන්න කරනවා පරක් කරනවා. නටනකොට මුලින්ම අපි දෝණු කාවාගත් දෝණු එන්නේ. සාත්තර නෑනේ බං. හැංගට හින්නේ නෑනේ. කවුද බං උඹ? අමුණු මිරිස් කාවාගත් අමුණු මිරිස්
අමුමිට ස්වල්පයක්. ඒකම ඒ වුණා දැන් හරපින්චා උඹල කඩ ස්වල්පයක් ඒ වගේම කැරිමිරිස් නේ මොනවද ඒ ගමන කැලිමිරිස් ලොකු මිරිස් කැලිමිරිස් මොනවද දානොන් ඔක පොඩ හලහම් බලන්න දැන් නැන්දි ගෑනුනේ දැන් කැඩි වැඩි වෙන්නේ. මොකද වෙන්නේ නැහැ නේ. ඒක නැටුව බෑ නැට ලෝපුණා නට ලෝපුණා හරි අපි විතරනේ දන්නේ අර බලහන් අර ඔව් නටාගත් උණු වතුර පොල් කිරි තමක මේ කවලම් කර මිශ්‍ර කර දැන් මොකද උඹට කරෙන්න ඕන කැලිමිරිස් සල්පයක් හරියට පරියට පරිවර ගන්නවා වගේම දෙමය තාදා චර આવતા අනික වුණා බා අනිත් බම්පෝරියක් ගන්න බොරු නේ බං කියන්නේ පරිප්පු විශේෂ පරිප්පුවක් මේක ඇවිල්ලා මොංගෝලියානු කීමට හදන නේ පරිප්පු ඉඩ නැති උන් කරන්නේ දැන් ඔව් තෙල් දාලා මොලින්ම තෙල් දෙන්න පාරවුවා සංසිඳු කරලා අර ඒක දාන්න බා වීසි කරන්න එපා ඔව් පාරේට අවසානේ මෙතන රස පාටයි සුවඳ නම් මට නම් එනවා අරුන්ට කොම්බ වෙද්දන්නේ බලහන් ගොනිට මොංගෝලියානු පරිප්පු කිරි වත්තේ පොල් කඩාගෙන ඇවිල්ලා අපි පොල් හොයාගෙන අපි විශාල දෙයක් විශාල මහත් හොයාගත් කිරි මේ ආකාරයට පොල් කිරි තමක ලංකාවෙන් ආනයනය කළද වතුර දාලා පොඩි මික්ස් එකක් දාලා මේ ආකාරයට අවසාන වශයෙන් සූදානම් කරගන්න. ලාස්ට් මතක් කරන්න ලුණු දාන්නනේ. ලුණු අවසාන ලුණු නේ. අවසානයේ ලුණු තමයි එකතු කරන් තිබෙන්නේ. ඉතින් බලමු මේක අපේ පරිප්පු කරිය දාවින ස්වල්ප මොහොතකින් මොනවගේ රසයක් දෙක් කරන්න කියලා. මේකද? මේක රසය ඉතින් ආය YouTube වල නෑ මචං. YouTube එකේ නෑ නේ බා. අපි දැන් පළවෙනි වතාවට මේක මේ අන්තර්ජාලයට ගත කරන්නේ. ඉස්සෝ කරිය තමක. පරිප්පු කෙලින එක. ඉස්සෝ කාදේ නෑ. ඉස්සෝයි පරිප්පුයි තාත්තාක්ක දිනන කොමඩු නේ බා. එයා හරියට පොල් සම්බල් තියෙනවා. ඉතින් රාජභෝජන පරාද පරිප්පු අවසානයේ පරිප්පු